හෙලෝ ට්‍රේඩර්ස් ඔයා මේ එකතු වෙලා ඉන්නේ PGL ට්‍රේඩින් අපිත් එක්ක එකතු වෙලා ට්‍රේඩින් ජර්නි එක පටන් ගත්ත අයට හම්බෙන ෆ්‍රී වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා මේ forex trading සම්බන්ධව මූලික කාරණා ටික. ඒ කියන්නේ මේ forex trading සම්බන්ධ introduction එක, මේ forex trading ඇතුලේ මොකද්ද වෙන්නේ? එතකොට අපි කොහොමද ඒකේ ගනුදෙනු වෙන්නේ ඇතුලේ? කවුද මේ forex මාකට් එක ඇතුලේ ඉන්නේ කියන එක ගැන. ඉතින් මම මේකෙදි අන්තිමේදී කතා කරා අපි ෆොරෙක්ස් මාකට් එකට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කරහා තමයි සම්බන්ධ වෙන්න ඕන කියන එක ගැන. ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලා ගැන. රයිට්. කවුද මේ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් කියලා කියන්නේ? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ලෝකේ ලොකු ලික්විඩිටි ප්‍රමාණයක් තියෙන මාකට්ස් වලට සම්බන්ධ වෙන්න අපිට ඩිරෙක්ට්ම අපහසුයි. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම බ්‍රෝකර් කෙනෙක් කරහා තමයි සම්බන්ධ වෙන්න ඕන. ඉතින් මං කිව්වා ෆොරෙක්ස් මාකට් එක කියලා කියන්නේ ඩොලර් ට්‍රිලියන 7.6ක වගේ ප්‍රමාණයක් ට්‍රේඩ් වෙන තැනක් සහ ලික්විඩිටි ප්‍රමාණයක් තියෙන තැනක්. ඉතින් මේ වගේ තැනකට අපි ඩොලර් 100ක් 200ක් කරාගෙන ගිහිල්ලා අපිට ඩිරෙක්ට්ම සම්බන්ධ වෙන්න අමාරුයි. ඉතින් ඒක නිසා තමයි අපි මේ forex brokers ලගේ support එකෙන් forex brokersලා හරහා මේ forex මාකට් එකට සම්බන්ධ වෙන්නේ. right. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා forex brokersලා කියන්නේ කවුද? හොඳ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නේ කොහොමද? ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලා වර්ග මොනවද? ඉතින් මේ දේවල් ටික අපි ඉස්සරහට බලමු. අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම ෆොරෙක්ස් බ්‍රෝකර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර්. අපි මේගොල්ලොන්ට කියනවා මාකට් මේකර් බ්‍රෝකර්ස් කියලා. මොකද්ද මේ ඩීලින් ඩෙස්ක් නැත්තම් මාකට් මේකර් බ්‍රෝකර් කියලා කියන්නේ? right. අපි මෙහෙම උදාහරණයක් ගමු. හිතන්න මෙන්න මෙහෙම බ්‍රෝකර් ඉන්නවා. right. මෙතන ඉන්න ඔයා. ඉතින් ඔයා ඩොලර් 100ක් අරගෙන එනවා මේ ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන්න. ඉතින් මං කිව්වා මේ ඩොලර් 100න් අපිට මේ ෆොරෙක්ස් මාකට් එකේ ඩොලර් ට්‍රිලියන 7.6ක් එක්ක හැප්පෙන්න අමාරුයි කියලා. ඉතින් ඒක නිසා මං කිව්වා කලින් වීඩියෝ එකේදී ඔයාලට මතක ඇති මේ බ්‍රෝකර්ස්ලා හරහා අපිට ඩොලර් 100 දාලා ඒක දෙගුණ තෙගුණ 10 ගුණ කරලා අපිට ට්‍රේඩ් එක්සිකියුට් කරන්න පුළුවන් කියලා. right. එතකොට මේ මාකට් මේක බ්‍රෝකර්ස්ලා කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් එහෙම දෙගුණ කරන්න නම් බ්‍රෝකර් ගාව සල්ලි තියෙන්න ඕනනේ. එහෙම අපි දාන ගාන ගුණ කරලා ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් එක්සිකියුට් කරන්න නම් මේ බ්‍රෝකර් ගාව සල්ලි තියෙන්න ඕන. right. එතකොට අපි ගත්තොත් එහෙම හිතන්න මෙන්න මෙතන තියෙනවා ෆොරෙක්ස් මාකට් එක. right. අපි දානවා ඩොලර් 10ක ට්‍රේඩ් එකක්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මේ ඩොලර් 10ක ට්‍රේඩ් එක බ්‍රෝකර් හරහා අපි කරද්දී මේ ෆොරෙක්ස් මාකට් එකට මෙයා ඩොලර්ස් 1000ක ට්‍රේඩ් එකක් දානවා කියලා හිතන්නකෝ. හරි. අපි ඩොලර් 10ක ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්න නමුත් බ්‍රෝකර් හරහා අපි කරද්දී මේ ඩොලර් 1000ක ට්‍රේඩ් එකක් තමයි වැටෙන්නේ. හරි. එතකොට අපි මේකට කියනවා ලෙවරේජ් කියලා. right. ඉතින් ලෙවරේජ් ගැන මම ඔයාලට ඉස්සරහට කතා කරන්නම්. එතකොට දැන් ඩොලර් 10යි අපි ගාව තියෙන්නේ ඉතුරු 990ම මේ බ්‍රෝකර් විසින් සපයන්න ඕන ෆොරෙක්ස් මාකට් එකට. right. එතකොට අනිවාර්යයෙන්ම මේ බ්‍රෝකර් ගාව තව සල්ලි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඉතින් ඔයා විතරක් නෙවෙයි ඉන්නේ තව ෆොරෙක්ස් මාකට් එකේ ගොඩක් ට්‍රේඩර්ස්ලා ඉන්නෝනේ. ඉතින් ඒගොල්ලොන්ගේ සල්ලිත් එක්ක එකතු වුණාම ඩොලර් මිලියන ගාණක් මේ ෆොරෙක්ස් බ්‍රෝකර් අතේ තියෙන්න ඕන. right. එතකොට අපි ගත්තොත් එහෙම මේ සල්ලි හරි මෙයා මේ ෆොරෙක්ස් මාකට් එකට ඉන්වෙස්ට් කරන සල්ලි මේ බ්‍රෝකර් ඉන්වෙස්ට් කරන සල්ලි එයාගේම සල්ලි වෙනවා නම් ඒ කියන්නේ මේ බ්‍රෝකර් කම්පැනියේම සල්ලි මේ ෆොරෙක්ස් මාකට් එකට ඉන්වෙස්ට් කරන සල්ලි වෙනවා නම් අන්න ඒගොල්ලොන්ට අපි කියනවා මාකට් මේකර් බ්‍රෝකර්ස්ලා කියලා. right. ඒ කියන්නේ අර අපි අපේ සල්ලි දෙගුණ තෙගුණ කරලා ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් එක්සිකියුට් කරන සල්ලි තමන්ගේ මේ කියන්නේ බ්‍රෝකර් කම්පැනියේම සල්ලි වෙනවා නම් අන්න ඒගොල්ලොන්ට අපි කියනවා මාකට් මේකර් බ්‍රෝකර්ස්ලා නැත්නම් ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර්ස්ලා කියලා. right. එතකොට මේක තමයි පළවෙනි සෙට් එක ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර්ස්ලා. හරි. ඊට පස්සේ කියපුවම non dealing desk brokers. අපි කියන මේගොල්ලන්ට true ECN brokersලා කියලා. හරි. මේ true ECN brokersලා වෙන්නේ ඔන්න මෙතන ඉන්න ඔයා. හරි. ඔයා තමයි trader. ඔයා ගාව ඩොලර් 100ක් තියෙනවා. හරි. එතකොට ඔන්න මෙතන ඉන්නවා බ්‍රෝකර්. හරි. මෙතන තියෙනවා forex market එක. right. ඔයා මෙතනදීත් ඔන්න ඩොලර් 10ක් ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරනවා. right. එතකොට ඩොලර්ස් 1000ක ට්‍රේඩ් එකක් ඇටෙන්න තමයි ඔයා lot sizes හදලා ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්නේ. හරි.
එතකොට මෙතන $990ක් තව තියෙන්න ඕන. හරි. එතකොට මේ $990 වෙන කම්පැනි එකකින් තමා ඉන්වෙස්ට් කරන්නේ මේ බ්‍රෝකර්ට. හරි. වෙන කම්පැනි එක කියන්නේ මේ $990 වෙන කම්පැනි එකකින් තමා බ්‍රෝකර්ට ඉන්වෙස්ට් කරන්නේ. ට්‍රේඩර්ස්ලාට සපෝට් එකක් විදිහට මේක forex market එකේ ට්‍රේඩ් එක්සිකියුට් කරන්න ගන්න කියලා. right. අන්න ඒ වගේ ට්‍රේඩර්ස්ලාට තමා අපි කියන්නේ මේ true ECN නැත්නම් non dealing desk brokersලා කියලා. right. එතකොට මං හිතනවා මේ කියපු කාරණාව තේරෙන්නේ නැති කියලා. එතකොට අපි බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දි මොන බ්‍රෝකර්ද සාමාන්‍යයෙන් තෝරගන්න හොඳ? අපි ගත්තොත් මෙහෙම දෙයක් තියෙනවා. හරි. මේ dealing desk brokersලා අතේමනේ ඒගොල්ලොන්ගේ සල්ලි තියෙන්නේ නේ. එතකොට මේ dealing desk brokersලාගේ සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී manipulation වෙනවා. හරි. ඒ වගේම තමයි ස්ප්‍රෙඩ් එක එහෙම ටිකක් වැඩි. හරි. ඉතින් ඔය වගේ කාරණා හින්දා ඔයා ගොඩක්ම මේ non dealing desk broker කෙනෙක් කරහා යනවා නම් තමයි හොඳ. නමුත් මම කියන්නේ මේ dealing desk brokersලා හොඳ නෑ කියලා. මොකද අපි ඉස්සරහට බලමු මේ බ්‍රෝකර්ස්ලාගෙන් අපිට ගන්න ඕන වාසිය. කියන්නේ බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දී අපි බලන්න ඕන දේවල් තියෙනවා. දැන් අපි මේ ස්ප්‍රෙඩ් එකක් හෝ මැනිපියුලේෂන් එකක් හෝ ඒ වගේ දේවල් වලට වඩා අපිට withdrawal deposit ලේසියෙන් කරගන්න පුළුවන් ඔය දේවල් බලන්න ඕනේ. right. ඒක නිසා මේ බ්‍රෝකර්ස්ලා වර්ග දෙකම හොඳයි. එයාලගේ තියෙන සර්විස් එකත් එක්ක අපි අරගෙන බලන්න ඕන. මුලින්ම බලන්න ඕන කාරණාව තමයි ඩීලින් ඩෙස්ක්ද non ඩීලින් ඩෙස්ක්ද කියලා. ඊට පස්සේ එයාලගේ සර්විස් එකත් එක්ක බලලා තෝරගන්න ඕන. ඉතින් එතන තෝරද්දි අපිට ඩීලින් ඩෙස්ක් බ්‍රෝකර්ස්ලාත් සමහර විට තෝරගන්න පුළුවන් අපේ forex trading journey එක ඉස්සරහට කරගෙන යන්න. ඉතින් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ අපිට වටිනම දෙයක්. මොකද අපේ සල්ලි එයා ගාව තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. කියන්නේ forex broker account එකේනේ අපේ සල්ලි තියාගෙන ඉන්නේ. ඉතින් ඒ ඔයාගේ ෆන්ඩ් එක $100ක් 200ක් වෙන්න පුළුවන්, 1000ක් 2000ක් 5000ක් වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා අපේ සල්ලි ආරක්ෂිතව තියාගන්න අනිවාර්යයෙන්ම මේ බ්‍රෝකර්ස්ලා හරියට තෝරගන්න ඕන. right. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නදී තවත් බලන්න ඕන කාරණා මොනවද කියලා. right. එතකොට බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දී බලන්න ඕන තව කාරණාවක් තමයි මේ transaction cost එක. හරි. transaction cost එක. එතකොට බ්‍රෝකර්ස්ලා ගත්තහම මේල්ලිම අපිට transaction cost දෙකක් යනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බ්‍රෝකර්ස්ලා අපිට නිකන් සල්ලි දෙන්නේ නැහැ නේ. කියන්නේ කම්පැනියක් ප්‍රොෆිට් එකක් නැතුව ඇත්තටම යම් කිසි දෙයකට ඉන්වෙස්ට් කරන්නේවත් මුදල් දෙන්නේවත් නැහැ නේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම එයා ප්‍රොෆිට් එකක් බලාපොරොත්තුවෙන් තමා මේවා කරන්නේ. හරි. එතකොට මේ ප්‍රොෆිට් එක මේගොල්ලෝ ගන්න මෙන්න මේ transaction cost වලින්. හරි. transaction cost වලින් තමා එයාලා ප්‍රොෆිට් එකක් ගන්න. ඉතින් මේ transaction cost වලින් කොටසක් forex market එකට යනවා, කොටසක් මේ brokers ලට යනවා. ඉතින් transaction cost වලින් එන ප්‍රධානම දෙයක් තමයි spread එක කියලා කියන්නේ. right. spread එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම හිතන්න මෙහෙම. හරි. දැන් ඔන්න අපි gold එකේ trade එකක් execute කරනවා. අපි හිතන්න 2730න් ඔන්න trade එකට enter වෙනවා කියලා buy trade එකක්. හරි. buy trade එකක් 2730න් අපි execute කරනවා. සමහර වෙලාවට මේ 2731න් විතර මේ trade එක execute වෙනවා. හරි. අපි හිතමු 30.5 කියලා. හරි. 30.5 කියලා කියන්නේ pips 5ක් තියෙනවා. හරි. දැන් මේ pips කියන්නේ මොකද්ද? ඒ දේවල් ටික මම ඉස්සරහට කියනවා. හරිද? හිතන්න ඔයා ට්‍රේඩ් එක දාන තැනට වඩා ටිකක් එහයින් තමා ට්‍රේඩ් එක වැටෙන්නේ. හරි. එතකොට ඔයා ට්‍රේඩ් එක එක්සිකියුට් කරන තැන ඉඳලා පොඩි වෙලාවක් බලාගෙන ඉන්නවා ප්‍රොෆිට් පැත්තට එන්නේ. කියන්නේ මේක හැම බ්‍රෝකර් කෙනෙක්ගෙම තියෙනවා. හරිද? ඔන්න ඔය ගැප් එක තමයි ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ ස්ප්‍රෙඩ් එක පිප්ස් 1ත් 10ත් අතර වගේ වෙනවා. හරි. පිප්ස් 1ත් 10ත් අතර වගේ වෙනවා මේ ස්ප්‍රෙඩ් එක හැම බ්‍රෝකර්ස් ළගෙම. හරි. එතකොට අපි බලන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නදී මේ ස්ප්‍රෙඩ් එක අඩු බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න. ඒ කියන්නේ අපිට ට්‍රේඩ් එක එක්සිකියුට් කරලා ඉක්මනටම ප්‍රොෆිට් එකකට ප්‍රොෆිට් පැත්තට ට්‍රේඩ් එක යන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕන අපි ස්ප්‍රෙඩ් එක අතින්. ඒ කියන්නේ ස්ප්‍රෙඩ් එක අඩු බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕන තමයි ගොඩක්ම හොඳ. ඊළඟ කතාව තමයි කමිෂන් එක. හරි.
මේ කමිෂන් එක කියලා කියන්නේ මේ බ්‍රෝක අපිට දෙන සර්විස් එකට එයා ගන්න ෆී එක. හරි, ඒක තමා මේ කමිෂන් එක, බ්‍රෝක කමිෂන් කියලා කියනවා. එතකොට මේ කමිෂන් එකෙන් තමා ගොඩක්ම ෆොරෙක්ස් මාකට් එකට සහ බ්‍රෝකට ප්‍රොෆිට් එකක් හම්බ වෙන්නේ. හරි, මේන්ම ප්‍රොෆිට් එක හම්බෙන්නේ ස්ප්‍රෙඩ් එකෙන්. ඊළඟට ප්‍රොෆිට් එක සහ ඒ කියන්නේ අපිට දෙන සර්විස් එකට එයාලා ගන්න කොස්ට් එක තමයි මේ කමිෂන් එක විදිහට අයින් කරගන්නේ. එතකොට සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා ට්‍රේඩර්ස් මේ ස්ප්‍රෙඩ් එක විතරයි ඒගොල්ලෝ බලන්නේ, කමිෂන් එකක් ඒගොල්ලෝ ගන්නෙ නැහැ. හරි, ඉතින් ඒ වගේ බ්‍රෝකර්ස්ලා ඉන්නවා. ඉතින් අපි බ්‍රෝකර්ස්ලා ගැන කතා කරද්දී කියන්නේ බ්‍රෝකර්ස්ලා කම්පැනිස් ගැන කතා කරද්දී ඉස්සරහට බලමු අපි ඒ කියන්නේ සමහර accounts තියෙනවා. දැන් අපි ගත්තොත් එම zero spread accounts තියෙනවා. zero spread account කියලා කියන්නේ spread එක 0. ඔයා trade එක execute කරන තැනින්ම trade එක වැටෙනවා. එතකොට ඒගොල්ලෝ කමිෂන් එකක් ගන්නවා. හරි, එතකොට සමහර account තියෙනවා spread account. හරිද? spread account වලදී කරන්නේ ඒගොල්ලෝ spread එකක් ගන්නවා, කමිෂන් එකක් ගන්නෙ නැහැ. හරිද? ඉතින් ඔය වගේ බ්‍රෝකර්ස්ලා එක එක වර්ග ඉන්නවා. ඉතින් අපි හරි බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් ඉස්සරහට කියනනම් අපි රෙකමන්ඩ් කරන බ්‍රෝකර් කවුද කියලා. ඊළඟ කතාව තමයි ස්වැප් එක. හරි, ඊළඟ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක තමයි ස්වැප් එක. එතකොට මේ ස්වැප් එක අපිට කොස්ට් එකක් වෙන්නත් පුළුවන්, ප්‍රොෆිට් එකක් වෙන්නත් පුළුවන්. මොකද හේතුව තමයි මේ ස්වැප් එක කියලා කියන්නේ, මම මේ ටික ක්ලියර් කරගන්නම්. රයිට්, මේ ස්වැප් එක කියලා කියන්නේ මොකද්ද? ස්වැප් එක කියලා කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එකට හම්බෙන ප්‍රමාණය. හරි, ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ට්‍රේඩ් කරන්නේ ෆොරීන් කරන්සිස් එක්කනේ. දැන් ෆොරෙක්ස් මාකට් කියලා කියන්නේ ෆොරීන් කරන්සි එක්ස්චේන්ජ් මාකට්. හරිද? මේ ෆොරීන් කරන්සි හැම එකකටම ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ අපි ඩිපොසිට් කරද්දි සල්ලි ඩිපොසිට් කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම ලංකාවේ බැංකුව වලින් ඉන්ට්‍රස්ට් රේට් එකක් ගෙවනවා. හරි, ඒක පාලනය කරන්නේ මහ බැංකුවේ. ඒ වගේම තමයි වෙනත් රටවල සල්ලි වලටත් ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙනවා. දැන් USD එක ගත්තොත් USD වල ඉන්ට්‍රස්ට් රේට් එක 4.0 වගේ යනවා. හරිද? එතකොට ජපන් යෙන් ගත්තොත් එහෙම ජපන් යෙන් වල ඉන්ට්‍රස්ට් රේට් එක 1.2% වගේ යනවා. හරිද? දැන් පහුගිය දවස්වල ජපන් යෙන් වල ඉන්ට්‍රස්ට් රේට් එක තිබ්බේ මයිනස්. හරි, -1.3 වගේ තිබ්බා. හරිද? එතකොට මේ ස්වැප් එක කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගන්න USD JPY. හරි, USD JPY ගත්තොත් දැන් එක්සැම්පල් එක විදිහට හිතන්න JPY වල පරණ ඉන්ට්‍රස්ට් රේට් එක දැන් ඒ කාලේ දැන් මීට මාස 4කට 5කට විතර කලින් ගත්තොත් එහෙම JPY වල නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට් එකක් තමයි තිබ්බේ. හරිද? එතකොට මොකද වෙන්නේ? USD JPY හරි, USD JPY අපි බයි කරලා තිබ්බොත් එහෙම අපිට පොසිටිව් ඉන්ට්‍රස්ට් රේට් එකක් එනවා. හරි, පොසිටිව් ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ ඔයාගේ account එකට සල්ලි ඇඩ් වෙනවා. ඔයා USD JPY සේල් කරලා තිබ්බොත් ඔයාට නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට් එකක් තමයි වදින්නේ. හරි, නෙගටිව් ස්වැප් එකක් තමයි වදින්නේ. කියන්නේ ඔයාගේ account එකෙන් සල්ලි කැපෙනවා. ඒ කියන්නේ මේක ඩොලර්ස් 5-10 එහෙම නෙමෙයි. හරිද? දැන් ඔයා ට්‍රේඩ් එක දාන ප්‍රමාණය තියෙනවනේ. ඔයා ට්‍රේඩ් එක දාන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණය කියන්නේ ඒ ට්‍රේඩ් එක දාන දැන් හිතන්න ඔයා ඩොලර් 100ක් ට්‍රේඩ් එකට දානවා නම් කියන්නේ ඩොලර් 100කින් ට්‍රේඩ් එක එක්සිකියුට් කරනවා නම් ඩොලර් 0.5ක් විතර තමයි මේ ස්වැප් එක විදිහට කැපෙන්නේ. හරිද? ඒක මං කිව්වා නෙගටිව් පොසිටිව් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාගේ account එකට ඇඩ් වෙන්නත් පුළුවන්. ඔයාගේ account එකෙන් ඩොලර්ස් 0.5ක් කැපෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ස්වැප් කියලා කියන්නේ. ඉතින් ඔය තුන තමයි ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක. පළවෙනි එක තමයි ස්ප්‍රෙඩ් එක. ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ ඔයා ට්‍රේඩ් එක එක්සිකියුට් කරන තැනට වඩා පොඩ්ඩක් ඈතින් තමයි ට්‍රේඩ් එක එක්සිකියුට් වෙන්නේ. ඒක තමයි අපි සරලවම ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ. කමිෂන් එක කියලා කියන්නේ ඔයා ට්‍රේඩ් එක එක්සිකියුට් කරද්දී ඒකට යන කොස්ට් එක. හරි, ඒකත් මේ ඩොලර් 0.0 ගණන් තමයි යන්නේ. හරි, ඒක තමයි එතකොට කමිෂන් කියලා කියන්නේ. එතකොට ස්වැප් එක කියලා කියන්නේ අර ඒ රටවල් වල ඒ කරන්සිස් වලට තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකට අපිට හම්බෙන හෝ අපෙන් කපා ගන්න. කියන්නේ පොසිටිව් හෝ නෙගටිව් කොස්ට් එක තමයි අපිට ස්වැප් එක කියලා කියන්නේ. රයිට්? එතකොට අපි බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නදී මේ ස්ප්‍රෙඩ් එක අඩු, කමිෂන් අඩු බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕන. මොකද මේ ස්වැප් එක කියන එක අපිට තෝරගන්න අමාරුයි. මොකද ඒක රටවල් අතර තමයි ඩිපෙන්ඩ් වෙන්නේ.
හරි ඒ රටවල්වල ඉන්ට්‍රස්ට් රේට් එකත් එක්ක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක නිසා අපි ස්ප්‍රෙඩ් එක අඩු, කමිෂන් එක අඩු බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න එක තමයි ගොඩක්ම හොඳ. අපි බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දි බලන්න ඕනේ ඊළඟ කාරණාව තමයි withdrawal and deposit. හරි? ඒ කියන්නේ දැන් අපි ස්ප්‍රෙඩ් එක අඩු බ්‍රෝකර් කෙනෙක් තෝරගෙන කමිෂන් උත් අඩු බ්‍රෝකර් කෙනෙක් තෝරගෙන ඒ වුණාට අපිට ඩිපොසිට් withdrawals හරි අමාරුයි. ඒ කියන්නේ ඔය සමහර අවස්ථා තියෙනවා අපි ස්ක්‍රිල් වගේ පාවිච්චි කරනවා නම් අපි withdrawal deposit ගන්න. හරි? ස්ක්‍රිල් කියන්නේ අපි withdrawal deposit ගන්න account එකක්. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් අපිට ටිකක් අමාරුයි. third party seller කෙනෙක් කරා dollars ටික sell කරලා තමයි අපිට withdrawals එහෙම ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන deposit withdrawal හරි ලේසියෙන් කරගන්න පුළුවන් broker කෙනෙක් තෝරගන්න ඕන. හරි? කියන්නේ දැන් සමහර brokersලා ඉන්නවා අපිට local deposit දෙනවා. හරි local deposit කියලා කියන්නේ අපිට බැංක් එකටම deposit බැංක් එකටම withdrawals ගන්න පුළුවන්. local withdrawals. හරි? local deposit ඒ කියන්නේ බැංක් එකෙන්. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන commercial හෝ people's bank හෝ HNB හෝ මොකක් හෝ වේවා ඔයාගේ බැංක් එක හරහා ඔයාට ගනුදෙනු කරන්න පුළුවන් මේ brokerත් එක්ක. හරි? එතකොට අන්න ඒ වගේ brokers ලා තෝරගන්න. ඒ වගේම තමයි Binance Pay හරහා ගන්න පුළුවන්. හරි? ක්‍රිප්ටෝ වලින් ගන්න පුළුවන්. හරි? දැන් ක්‍රිප්ටෝකරන්සිත් එක්ක ගනුදෙනු කරද්දි සාමාන්‍යයෙන් අපිට ලේසි P2P හරහා අපිට ටක් ගාලා සෙල් කරගන්න පුළුවන්, ටක් ගාලා buy කරලා අපිට ඩිපොසිට් කරගන්න පුළුවන් account එකට. හරි? ඒ වගේ අපිට ඒ කියන්නේ සාමාන්‍ය broker කෙනෙක් ගත්තොත් අපිට deposit withdrawals methods කිහිපයක්ම දෙනවා. ඒ methods කිහිපයෙන් පහසුම methods තියෙන broker කෙනෙක් තෝරගන්න එක තමයි ගොඩක්ම හොඳ. හරි? මොකද හේතුව අපේ සල්ලි අපිට ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කැමති වෙලාවක ඩිපොසිට් කරන, කැමති වෙලාවක විත්ඩ්‍රෝල් කරන කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දේවල් කරගන්න ලේසි වෙන විදිහට තියෙන්න ඕන බ්‍රෝකර් account එකක් පාවිච්චි කරද්දී. මොකද අපේ සල්ලි නෙතන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දී අනිවාර්යයෙන්ම මේ ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල්ස් තියෙන methods ගැන පොඩ්ඩක් අවධානය දෙන්න ඕන සහ ඒ ඩිපොසිට් විත්ඩ්‍රෝවල්ස් ලේසි බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕන අපි අනිවාර්යයෙන්ම. ඊළඟට අපි කතා කරමු regulated authorities ගැන. regulated authorities ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේ brokers ලගෙත් යම් කිසි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවනේ. හරිද? ඒ කියන්නේ දැන් අපේ සල්ලි තැනකට අපි යොමු කරද්දී දැන් අපි හිතන්න දැන් ඔන්න කෙනෙක් ඉන්නවා එයා ඔන්න සල්ලි ගන්නවා අපිට යම් කිසි ඉන්ට්‍රස්ට් රේට් එකක් ගෙවනවා කියලා. හරි? ඩොලර් දැන් අපි හිතන්න ඔන්න 110ක ඉන්ට්‍රස්ට් රේට් එකක් ගෙවනවා අපිට. හරි? අපි එයාට සල්ලි දුන්නාම 110ක ඉන්ට්‍රස්ට් රේට් එකක් ගෙවනවා. හරිද? එතකොට එයා අපි දන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් නොදන්න කෙනෙකුට අපි ඉන්වෙස්ට් කරන්න යන්නේ නැහැනේ. නොදන්න කෙනෙකුට ඉන්වෙස්ට් කරොත් එහෙම සමහර විට එයා අපේ සල්ලි ටික අරගෙන පැන්නහම එතනින් ඉවර. දැන් ওই පහුගිය දවස්වල ඕගොල්ලොන්ට මතකයි OnMax DT කියලා එකක් ගියා. එයාලා අපිට ඉන්ට්‍රස්ට් රේට් එකක් ගෙවනවා. හරිද? දවසට ඩොලර් 100ක් දාපුවා දවසට ඩොලර් 2-3 එයාලා ගෙවනවානේ. හරිද? නමුත් ඇත්තටම අපි මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකට යනවා නම් ඇත්තටම බලන්න ඕන එයාලා regulated authorities වලින් certified ද කියලා. හරි? දැන් අපිට ප්‍රශ්නයක් නැතුව දැන් ලංකාවේ බැංකුවල අපි ප්‍රශ්නයක් නැතුව ගිහලා ඩිපොසිට් කරනවා සල්ලි ඉන්ට්‍රස්ට් රේට් එකක් ගන්නවා. හරිද? ඉතින් අපි ලංකාවේ බැංකුවලට ගිහලා කිසිම ප්‍රශ්නයක් නැතුව අපි සල්ලි ඩිපොසිට් කරනවා. මොකද අපිට ඒගොල්ලෝ ට්‍රස්ට් එක වැඩි. මොකද ඒගොල්ලෝ ලංකාවේ මහා බැංකුවේ regulated banks තමයි තියෙන්නේ. නමුත් OnMax DT වගේ ආයතන ගත්තොත් මේවා non regulated ආයතන. හරිද? එතකොට ඒවට ඉන්වෙස්ට් කරද්දී අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ තමයි අපේ සල්ලි බ්‍රෝකර් කෙනෙක්ගේ account එකේ තියෙනවා නම් අපි බලන්න ඕනේ එයා regulated authorities වලින් certified ද කියලා. ඉතින් ඒ වගේ regulated authorities ටිකක් තමයි මේ තියෙන්නේ. FSA කියලා කියන්නේ Seychelles වල තියෙන regulated authority එකක්. ඉතින් ඊට පස්සේ ගියපම SAISEC, FCA සයිසෙක් තියෙන සවුත් ඇෆ්‍රිකාවේ. හරි? ඊට පස්සේ BaFin කියලා තියෙනවා. හරි? ඔතොරිටි එකක්. ඒක ජර්මනියේ තියෙන. ඉතින් මෙන්න මේ හරි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් අපි පාවිච්චි කරන බ්‍රෝකර්ස්ලා IC Market, හරි? XM, හරිද? ඔය වගේ ගත්තොත් මෙන්න මේ regulated authorities වලින් certified brokersලා තමයි පාවිච්චි කරන්නේ අපි. හරි? දැන් සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා මේ කිසිම regulated authority එකකින් certified වෙලා නැති. ඉතින් ඒ වගේ තැනක අපි ෆන්ඩ් එක තියෙනවට වඩා regulated, හරි, certified, ඒ කියන්නේ regulated companies වලින් certified broker කෙනෙක් හරහා අපි මේ forex market එකට සම්බන්ධ වෙලා trade කරන එක ගොඩක්ම හොඳයි. මොකද අපේ ෆන්ඩ් එකේ ආරක්ෂිතභාවය ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.
හරි අනිවාර්යෙන්ම අපි ෆන්ඩ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. රයිට් එතකොට බලන්න ඕන අපි ඊළඟ කාරණාව තමයි forex broker කෙනෙක් තෝරගනිද්දි මේ regulated authority වලින් certified ද කියන එක ගැන. අඩුම මෙන්න මේ ආයතන පහෙන්වත් certified broker කෙනෙක් තෝරගන්නවා නම් අපිට වඩාත් හොඳයි. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපිට බලන්න තියෙන්නේ broker කෙනෙක් තෝරගනිද්දි. මම පොඩි summary එකක් දෙන්නම්. අපි මුලින්ම කතා කරා බලන්න ඕන dealing desk ද non dealing desk ද කියලා. dealing desk brokers ලට අපි කියව market maker brokers ලා කියලා. non dealing desk brokers ලට අපි කියව true ECN brokers ලා කියලා. ඒතකොට මෙතනින් අපි තෝරගන්නවා නම් වඩාත් හොඳයි මේ non dealing desk broker කෙනෙක්. නමුත් අනිත් කාරණාත් අපි බලන්න ඕන මේක අපි mainlyම බලලා හරියන්නේ නැහැ. හරි. එතකොට ඊළඟට මම කතා කරා transaction cost එක. හරි. transaction cost එතකොට ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. spread එක, commission එක, swap එක. එතකොට swap එක කියන එක අපිට වෙනස් කරන්න අමාරුයි, තෝරගන්න අමාරුයි. හරි. ඒක නිසා අපි spread එක සහ commission එක අඩු broker කෙනෙක් තෝරගන්න එක තමයි වඩාත් හොඳ. ඉතින් අපි මෙතනදී dealing desk ද non dealing desk ද බලනවට වඩා අපි spread සහ commission අඩු broker කෙනෙක් තෝරගන්න එක තමයි වඩාත්ම හොඳ. සහ ඒ වගේම තමයි withdrawal deposit methods කිහිපයක් දෙන සහ lazy methods කිහිපයක් දෙන broker කෙනෙක් තෝරගන්න එක තමයි වඩාත්ම හොඳ. ඒ වගේම තමයි ඒ අපි තෝරගන්න broker මෙන්න මේ කියන ආයතන පහෙන්වත් certified broker කෙනෙක්ද කියලා තෝරගන්න එක තමයි වඩාත්ම හොඳ. මොකද අපේ සල්ලි අපි පළමුවෙන්ම ඒ කියන්නේ අපේ සල්ලි වලින් profit එකක් ගන්නවට වඩා මුලින්ම අපි කරන්න ඕන අපේ සල්ලි ආරක්ෂිතව තියාගන්න එකනේ. හරිද? එතකොට අනිවාර්යෙන් මේ regulated authority එකකින් certified broker කෙනෙක් තෝරගන්න එක තමයි වඩාත්ම හොඳ. right. ඉතින් අපි මේ විදිහට broker කෙනෙක් තෝරගෙන අපිට පුළුවන් broker account එකක් හදාගන්න. right. ඉතින් මේ broker account එකක් හදාගත්තට පස්සේ අපි යනවා platform වලට trade කරන්න. ඒ කියන්නේ අපිට මේ සමහර අවස්ථාවලදී මේ බ්‍රෝකර්ස්ලා හරහාත් අපිට දෙනවා platform එකක්. දැන් උදාහරණයක් විදිහට XM ගත්තොත් එහෙම XM ලගේ platform එකක් තියෙන. දැන් අපි පාවිච්චි කරන්නේ XM broker. ඉතින් XM broker ගේ platform එකක් තියෙනවා අපිට trade කරන්න. නමුත් අපි ගත්තොත් එහෙම third party platforms උත් තියෙනවා අපිට trade කරන්න. දැන් ගොඩක් traders ලා පාවිච්චි කරන platform එකක් තමයි MT5 කියලා කියන්නේ. එතකොට අපි අර trading account එක broker කෙනෙක් හරහා අපි හදාගත්තට පස්සේ අපිට පුළුවන් ඒ account එක මේ වගේ platform එක MT5, MT4, C-Trader, MatchTrader ඉතින් මේ platform හතරෙන් එකකට අපේ account එක link කරගෙන අපිට පුළුවන් trade කරගෙන යන්න. ඉතින් මේවා හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම traders ලා. දැන් ගොඩක් traders ලා පාවිච්චි කරන්නේ මේ MT5 කියන platform එක. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ MT5 platform එකේ අපි trade එකක් execute කරන්නේ කොහොමද, C-Trader එකේ අපි trade එකක් execute කරන්නේ කොහොමද, අපි කොහොමද account එක link කරගන්නේ, ওই දේවල් ටික ඔයාලට ඉස්සරහට මේ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. ඉතින් forex broker කෙනෙක් තෝරගත්තට පස්සේ අපි යන්න තියෙන්නේ මේ trading platform එකක් තෝරගන්න. මොකද අපේ broker account එකෙන් අපේ trading account එක මේ platform එකකට link කරලා තමයි අපි trade කරන්න තියෙන්නේ. right. ඉතින් ඒක නිසා forex broker කෙනෙක් තෝරගන්නදී අපි බලන්න ඕන මෙන්න මේ trading platforms වලට එයා access දෙනවද කියන එක ගැන. දැන් සමහර brokers ලා ඉන්නවා එයාගේම platform එකේ විතරයි අපිට trade කරන්න දෙන්නේ. නමුත් මේ වගේ අපිට user friendly platform ටිකකට අපි ඒගොල්ලෝ ඒ කියන්නේ forex broker company එක අපිට access දෙනවා නම් අපිටත් ලේසි මේ trading වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් ඒක නිසා අපි broker කෙනෙක් තෝරගන්නදී බලන්න ඕන අනිවාර්යයෙන්ම මේ trading platforms හතරෙන් දෙකකටවත් හරිද අඩුම මේ MetaTrader 5 ඒ කියන්නේ MT5 හෝ C-Trader කියන platform දෙකටවත් අඩුම අපිට access දෙනවා නම් trade account එක link කරගන්නන්නේ වගේ brokers ලා තමයි අපි තෝරගන්න ඕන. ඊළඟ කාරණාව තමයි customer support. හරි customer support. අපි broker company සල්ලි deposit කරලා trade කරනවානේ. හරි. එතකොට ඒගොල්ලෝ ඒ වගේ fee එකක් අය කරගන්නවා. ඉතින් ඒ fee එකට සාධාරණයක් වෙන විදිහට අපිට ඒගොල්ලොන්ගෙන් customer support එකක් තියෙනවද කියන එකත් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක්. මොකද හේතුව තමයි මොකක් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා මොකක් හරි withdrawal එකක් දාලා ඒක late වුණොත් හරි නැත්නම් withdrawal එක cancel වුණොත් හරි අපිට ටග් ගාලා ඒගොල්ලොන්ගේ customer support එකට message එකක් දාලා හෝ email එකක් දාලා
අපිට ටක්ගාල ඒ අපේ තියෙන ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්නම් ඉක්මනටම අපිට ඒක ගොඩක් වටිනවා. මොකද මෙතන සල්ලිත් එක්ක තමයි ගනුදෙනු කරන්නේනේ. හරිද? ඒක නිසා අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන බ්‍රෝකර් කෙනෙක් තෝරගනින්න මෙන්න මේ කස්ටමර් සපෝට් එක හොඳටම තියෙනවද කියන එක ගැන. හරි? අපිට හැම වෙලාවෙම එයාලත් එක්ක සම්බන්ධය කියන්නේ අපිට අවශ්‍ය ඕනම වෙලාවක එයාලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද? දැන් සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා සෙනසුරාදා දවස් වලට අපිට එයාලත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. දැන් ඒ වගේම තමයි සෙනසුරාදා දවස් වලට withdrawal deposit කරන්න බෑ. සමහර ඒවා ඉන්නවා deposit විතරයි කරන්න පුළුවන් withdrawals කරන්න බෑ. ඉතින් ඔය වගේ බ්‍රෝකර් කෙනෙක් තෝරගෙන හරියන්නේ නෑනේ. හරි? ඒක නිසා withdrawal deposit වගේම අපි customer support එක ගැනත් අවධානය දෙන්න ඕන. ඒ බ්‍රෝකර් අපිට කොහොමද කස්ටමර් සපෝට් එක දෙන්නේ? හොඳ සපෝට් එකක් දෙනවද? හරි? නැත්නම් ඒගොල්ලොන්ගේ රිප්ලයි එන්න පරක්කු වෙනවද? ওই දේවල් ටික පොඩ්ඩක් බලලා තමයි අපි බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දී තෝරගන්න ඕන. එහෙනම් ඊළඟ කාරණාව තමයි එතකොට කස්ටමර් සපෝට් එක මේ බ්‍රෝකර් හරහා. ඉතින් ඊළඟ කාරණාව තමයි එතකොට අපි බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දී මෙන්න මේ කස්ටමර් සපෝට් එක හොඳට තියෙන බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕන. ඉතින් මේ දේවලුත් එක්ක අපි තෝරගත්ත බ්‍රෝකර් තමයි මෙන්න මේ ඒ කියන්නේ PGL trading අපි ට්‍රේඩ් කරන අපි තෝරගත්ත බ්‍රෝකර් තමයි මේ XM කියන බ්‍රෝකර්. හරි? XM බ්‍රෝකර් ගත්තොත් එහෙම අපිට මෙයාගේ පොඩි වාසි ටිකක් අපි කතා කරමු. හරි? ඇත්තටම ගත්තොත් සාමාන්‍යයෙන් මේ XM බ්‍රෝකර්ගේ ඩිපොසිට් බෝනස් දෙනවා up to 100%. හරිද? ඒ කියන්නේ ඔයා ඩොලර්ස් 50ක් ඩිපොසිට් කරනවා නම් ඔයාගේ ට්‍රේඩින් බැලන්ස් එක තව ඩොලර් 50ක් එකතු කරලා දෙන අවස්ථා තියෙනවා. හරි? ඉතින් ඒ වගේ අපිට සර්විස් එකක් දෙනවා මේ XM බ්‍රෝකර්. ඒ වගේම තමයි මිනිමම් ඩිපොසිට් එක මෙයාගේ ඩොලර්ස් 15යි. ඔයාට ඩොලර්ස් 15ක් ඩිපොසිට් කරලා අපිට මේ ට්‍රේඩින් ජර්නි එක ඔයාගේ ට්‍රේඩින් කටයුතු ටික කරගෙන යන්න මිනිමම් ඩිපොසිට් එක ඩොලර් 15ක් තිබ්බනම් ඇති. ඩොලර් 15න් ඔයාට මේ forex trading වලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ XM බ්‍රෝකර් හරහා. දැන් සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා ඩොලර් 100ක් 200ක් දාන්න ඕනේ එයාලගේ ට්‍රේඩින් account එකක් හදාගන්න. නමුත් දැන් අපි ගත්තොත් එහෙම සමහර කට්ටිය ඉන්න ඉතින් ලොකුවට සල්ලි නැහැ පොඩිවට පොඩි තැනින් පටන්ගෙන ගේමක් ගහපු කට්ටිය ඉන්න ඉතින් මම දන්න ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා එයා ගර්ල් කෙනෙක්. ඉතින් එයා මීට අවුරුද්දකට විතර කලින් XM එකේ බෝනස් එකක් දුන්නා ඩොලර්ස් 30ක. ඉතින් ඔය ඩොලර්ස් 30 ඩොලර් 600ක් කරලා මෙයා ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරලා දාලා තිබ්බා අපිට තැන්ක් යූ කරලා. ඉතින් ඒ වගේ පොඩි තැනකින් පටන්ගෙන ලොකු ගේමක් ගහපු කට්ටිය ලංකාවේ ගොඩක් ඉන්නවා. මේ වගේ කට්ටියට ගොඩක්ම උදව් වුණේ මෙන්න මේ වගේ මිනිමම් ඩිපොසිට් එක අඩු ප්‍රමාණයක් තියෙන බ්‍රෝකර්ස්ලා. ඉතින් XM බ්‍රෝකර්ගේ ඔයාලට මිනිමම් ඩිපොසිට් එක ඩොලර්ස් 15 ඉඳලා කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාගේ ලෙවරේජ් එක ගත්තොත් 1 to 1000 යනකම් ඕගොල්ලොන්ට ලෙවරේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් එකක් ඔයා දැම්මොත් එහෙම forex මාකට් එකට අපි හිතමු 1.1000 ලෙවරේජ් එක කියලා. හරිද? ඩොලර් එකක් ඔයා forex මාකට් එකට දැම්මොත් එහෙම ඩොලර්ස් 1000ක් කරලා මෙයා forex මාකට් එකේ ට්‍රේඩ් එක එක්සිකියුට් කරනවා. හරිද? ඉතින් ඒ වගේ ලෙවරේජ් එකක් ඔයාට මේ XM බ්‍රෝකර් හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලගේ කස්ටමර් සපෝට් එක ගැන කතා කරොත් පර්සනල් account manager කෙනෙක් ඔයාට ලංකාවේ ඉන්න ඔයාට ගන්න පුළුවන්. හරි? පිටරටවල් වල නම් සාමාන්‍යයෙන් මේ සර්විස් එක අඩුයි. ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ලංකාවේ දැන් ගොඩක් PGL trading අපිත් එක්ක එකතු වෙන්නේ ලංකාවේ community එකනේ. කොට ලංකාවේ community එකේ ගොඩක් කට්ටිය මේ personal account managers ලා ඉන්නවා. හරිද? එතකොට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා account එක සම්බන්ධව ඔයාගේ personal account manager ට කතා කරලා හරි අපි කෙලින්ම ආයෙ නිකන් මේල් දාලා chat එකට ගිහිල්ලා එහෙම කරන්න ඕනේ. ඔයාට personal account manager ට කතා කරලා ටක් ගාලා ඔයාගේ issue එක clear කරගන්න පුළුවන්. ඒ වගේම තමයි payment methods කියලා කියන්නේ deposit withdrawals ගත්තොත් එහෙම අපිට XM ලගේ skrill deposit කරන්න පුළුවන් withdrawals කරන්න පුළුවන්. ඒ වගේම තමයි crypto ඒ කියන්නේ Binance එක හරහා deposit withdrawals කරන්න පුළුවන්. ඒ වගේම තමයි වටිනම දෙයක් තමයි local depositors. හරි? local depositor කියලා කියන්නේ XM කම්පැනියෙන් local depositor කෙනෙක් ලංකාවට දීලා දිනවා. ඉතින් එයා හරහා අපිට ඕනම වෙලාවක පුළුවන් local deposit withdrawals කරන්න. ඒ කියන්නේ ටක් ගාලා එයාට කියලා අපිට withdrawals ගන්න පුළුවන්. එයාට කියලා අපිට සල්ලි deposit කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ XM broker හරහා අපිට අපේ bank accounts වලටම සල්ලි ගන්නත් පුළුවන්. හරි? ඒකත් අපිට ගොඩක් වටිනවා මේ forex market එක අපි trade කරලා. කියන්නේ අපිට හිතෙන වෙලාවට ටක් ගාලා
හරි මේ XM බ්‍රෝකර් හරහා අපි ට්‍රේඩ් කරනවා නම් අපි withdraw deposit කරනවා නම් ඉතාමත් පොඩි කාලයක දැන් සමහර brokers-ලා ඉන්නවා දවස් 2-3 යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ withdrawal එකක් දාපුවාම ඒගොල්ලොන්ගේ message එකක් පෙන්නනවා minimum 3 business days වලින් තමයි withdrawal එක හම්බෙන්නේ කියලා. නමුත් අපිට දැන් මේ අවස්ථාවේදී සල්ලි ප්‍රමාණයක් අවශ්‍ය නම් ඒක දවස් 3කින් හම්බෙලා හරියන්නේ නැහැනේ. හරි ඒ වෙලාවෙම සල්ලි හම්බෙනවා නම් අපිට වඩාත් හොඳයි. ඉතින් ඒ වගේ තමයි XM broker එකෙන් ඔයාට instant deposit withdrawals ටක් ගාලා ඔයාට deposit withdrawals ගන්න පුළුවන්. ඔයා රික්වෙස්ට් කරන වෙලාව විතරයි යන්නේ. ඊට පස්සේ විනාඩි කිහිපයක් ඇතුළත ඔයාට ඔයාගේ බැංක් account එකට හෝ ඔයාගේ Binance account එකට හෝ ඔයාගේ Skrill account එකට හෝ ඔයාට ටක් ගාලා withdrawals ගන්න පුළුවන්. ඔයා deposit කරනවා නම් ඔයාට දැන් හිතන්න trade එකක් යනවා. දැන් loss පැත්තේ යන්නේ. තව trade එකට margin add කරන්න ඕන වගේ නම් දවස් 3කින් add කරලා හරියන්නේ නැහැ. එතකොට account එක wash වෙලා තියෙන්නේ. හරිද? ඉතින් මේ වගේ අවස්ථාවලදී උනත් ඔයාට ටක් ගාලා deposit එක කරගන්න පුළුවන් මේ XM broker ඔයා පාවිච්චි කරනවා නම්. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දි බලන්න ඕන කාරණා ටික සහ අපි රෙකමන්ඩ් කරන බ්‍රෝකර් තමා ඔයාලට මෙතන හඳුන්වලා දුන්නේ. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේ XM account එකක් හදාගන්නේ සහ අපි කොහොමද මේක ඇතුලේ කියන්නේ XM account එකෙන් අපි ට්‍රේඩ් කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එකකට ලින්ක් කරලා account එක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. MT5 හෝ C-Trader හෝ MT4 හෝ Match Trader වගේ ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එකකට නැත්නම් අපිට XM ලගෙන්ම දෙන ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මම වෙනම වීඩියෝ එකකින් අරන් ඉන්නම් ඔයගොල්ලොන්ට කොහොමද අපි මේ XM බ්‍රෝකර්ගේ account එකක් හදාගන්නේ. ඒ account එක කොහොමද ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එකට ලින්ක් කරගන්නේ සහ ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්නේ නැත්නම් ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද? ඊට අමතරව XM ප්ලට්ෆෝර්ම් එක ඇතුළේ අපි ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා කතා කරන්නම්.